Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ මේ අල රොටි හදන රෙසිපි එක. මේකත් මම පළවෙනි පාරට තමයි try කරලා බලන්නේ. ඉතින් අන්තිම වෙනකන් බලන්න. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුලදිව ඉතින් මේ අල රොටි එක හදන්න අපිට ඕන වෙනවා අල, එතකොට පාන් පිටි, ලුණු, සුදු ලුණු මේ වගේ දේවල් ටිකක් තමයි ඕන වෙන්නේ. ඉතින් මම අවශ්‍ය කරන ටික description එකේ ඔයාලට දාලා තියන්නම්. මෙතනදී මම 3 දෙනෙක්ට ඇති වෙන විදිහට තමයි මේ ප්‍රමාණවල අරගෙන තියෙන්නේ. ඉතින් මම අලගෙඩි 4ක් විතර තමයි අරගත්තේ. ඊට පස්සේ ඒ අලගෙඩි ටික හොඳට සුද්ධ කරලා සෝදලා මෙන්න මේ වගේ චූටි චූටියට කපාගෙන ඒක තැම්බෙන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි පාන් පිටි ටිකකට ලුණු ටිකක් දාලා ඔයාලගේ රස අනුව ලුණු දාගන්න පුළුවන්. දාලා පොඩ්ඩක් කවලම් කරලා වතුර ටික දාලා තමයි අපේ මේ මිශ්‍රණය හදාගන්න ඕනේ. ඒක ගොඩාක් දිය කරගන්න නරකයි. පොඩ්ඩක් ඇලෙන සුළු විදිහට තමයි අපේ මේ මිශ්‍රණය හදාගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු අපේ රොටි මිශ්‍රණය. මේක මෙහෙම අනලා ඉවර වෙලා විනාඩි 5ක් 10ක් විතර පොඩ්ඩක් මේ විදිහට වහලා තියාගන්න ඕනේ. ඉතින් ඒ අතරතුර අලයකට ඕන කරන ලුණු, සුදු ලුණු, කරපිංචා, රම්පේ, අමු මිරිස් මේ ටික මම මෙහෙම ලෑස්ති කරගත්තා. දැන් අල ටිකක් තැම්බිලා තියෙන්නේ. මම අල ටිකත් මෙන්න මේ විදිහට පොඩි කරගන්නවා. අර ගොඩාක් පිටි වගේ වෙන්න නෙමෙයි, සාමාන්‍යයෙන් පොඩ්ඩක් කෑලි හිටින විදිහට තමයි මම මේ අල ටික පොඩි කරගන්නේ. ඉතින් ඔයාලට මේකට සැමන්, මාළු, මස් ඕන දෙයක් දාගන්න පුළුවන්. මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා තෙල් ටික හොඳට රත් වෙනකොට මම අබ චුට්ටක් දානවා. ඊට පස්සේ රම්පේ, කරපිංචා, අපි කපාගත්ත ලුණු, සුදු ලුණු මේ ඔක්කොම ටික දාලා පොඩ්ඩක් තෙලේ ඒක මැද ගන්නවා. ඉතින් තවත් පොඩ්ඩක් රස කරන්න මම කුරුදුපතු කෑල්ලකුත් මේකටම දාගන්නවා. ඊට පස්සේ කහකුඩු චුට්ටක්, එතකොට ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, කෑලි මිරිස් කුඩු පොඩ්ඩක්, තවත් ලුණු චුට්ටක් එහෙම දාලා මේක ආපහු කලවම් කරනවා. ලුණු ගොඩාක් දාන්නේ නැහැ, මොකද අපි අලයකටත් ලුණු දාලා තමයි තැම්බෙන්න තිබ්බ නිසා. ඉතින් මේ ටික හොඳට මේ විදිහට පොඩ්ඩක් අඩු ගින්දරේ ඔහොම තෙම්පරාදු කරගන්න තමයි තියෙන්නේ. ඒක තෙම්පරාදු වුණාට පස්සේ මේ විදිහට මම අර පොඩි කරගත්ත අල ටික දාලා ඒකත් හොඳට කලවම් කරගන්නවා අර අපි හදපු තෙම්පරාදුවේ. දැන් ඉතින් අපේ අල මිශ්‍රණේ ලෑස්ති. ඊට පස්සේ තියෙන්නේ අපි අර විනාඩි 5ක් 10ක් වහලා තිබ්බ අපේ ඩෝ එක මෙන්න මේ වගේ කෑලි වලට පොඩි බෝල විදිහට කඩා ගන්න එක. ඊට පස්සේ එක බෝලයක් අරගෙන මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඒක තුනී කරලා ඒක මැදට අර අපි හදාගත්ත අල මිශ්‍රණයෙන් පොඩ්ඩක් මෙන්න මේ විදිහට මැදට තියාගෙන ඒක අපි හිමීට අපේ රොටියෙන් කවර් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඉතින් මම මේ විදිහට අනිත් බෝල ටිකත් මැදට අල මිශ්‍රණය දාලා මේ විදිහට ඒ බෝල ටික හදාගත්තා. ඊට පස්සේ මේ විදිහට
පාන් පිටි චුට්ටක් තවරලා අපි අර හදාගත්ත අල බෝල ටික අතින් මෙන්න මේ විදිහට හිමින් සීරුවේ තුනි කරගන්න තමයි තියෙන්නේ. ඔයාලා ගාව අර රෝල එකක් තියනවා නම් ඒකෙන් හරි මෙන්න මේ විදිහට එන විදිහට තුනී කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි රොටි හදන මේකට තෙල් ටිකක් දාලා මේ විදිහට රොටි ටික හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් ගින්දර වැඩි කරගන්න එපා. මෙන්න මේ විදිහට දෙපැත්ත දාලා හිමීට ඔයාලා රොටි හදන විදිහට හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න තියෙනවා මම හදාගත්තු අල රොටි ටික. ඇත්තටම රසටම ආවා පළවෙනි පාර හැදුවට රෑ කෑමට තමයි මම මේක හැදුවේ. ඉතින් ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාගෙනම යන්න.